මේ ඇවිල්ලා කොත්මලේ තියෙන විශේෂ තැනක් රණමුණේ පීල්. බයික් වල කට්ටිය යනවා. ඉතින් මේ පාර මාර ලස්සන. අපි දෙන්න මේ පාට ආසයි. මං යන්න ආස පාරවල එකක් තමයි මේ. ලස්සන වතුර පාර. හරිද? එහෙමද? හරි. thank you. ඩෑම් එක ගාවට ආවා හරි. මේ ඔයගොල්ලෝ පේනවා ඇති අර කොත්මලේ සෑය. මෙතට ලස්සනට පේනවා දැන්. එනකොට බලා ගන්න බැරි වුණ කට්ටියට මේ දැන් බලන්න පුළුවන් මේ. මෙතන ගහලා තියෙන වේල මත වාහන නැවැත්වෙන සපුරා තහනම් වේල නැරිමිහන මන්දිරින් ටිකට් පතක් රැගෙන එන්න. අන්න ඔය විස්තර තමයි තියෙන්නේ. ඉතින් මේ හරියනේ මේ ටිකට් කවුන්ටරේ තියෙන අර මං කිව්වේ. ඒ එහා පැත්තේ තියෙන. ඕකේ. ඉතින් අපි ආයි වේල හරහා යනවා. මේ යන්නේ අනිත් පැත්තේ. ඉතින් මේ තැවිලා ගලක් තමයි ගලක් කපලා තමයි මේ හදලා තියෙන්නේ. කන්ද කපලා වෙන්නේ නැති එහෙමනේ. අර ලස්සනයි පේනවද දන්නේ මේ වැස්සකුත් තියනවද කොහෙද මොකද මේකත් දේ දුන්නක් පේනවා හඳුයායි ලස්සන. ඉතින් අපිට මේක උනේ පාර වැරදුනා පොඩි දේවල් ටිකක්. මොකද අපි ඇවිල්ලා තියෙන පාර අලුත් පාරක්. අර කොළඹ ඉඳන් ආපු පාර ගම්පොළ ඉඳන් ආපු ගම්පොළ පැත්තෙන් ඉඳන් ආපු පාර අලුත්. මොකද ලොකේෂන් වල මේ වෙලාවේ සිග්නල් නැහැ. ඔයගොල්ලෝ එනවා නම් මේ මැප් එක ඩවුන්ලෝඩ් කරන් ඉන්න. ඉතින් අපි ටිකක් දුර ආවට පස්සේ මෙතනින් ඔයගොල්ලන්ට පේනවා ඇති මහවැලි මහා සෑය කියලා පෙන්නලා තියෙනවා. මෙතනින් ඔයගොල්ලන්ට මේක බලන්න යන්න පුළුවන්. අම්බෝ මෙතන අම්මා ඔයාලා දැක්කද දන්නේ එනවනම් පරිස්සමට එන්න. එතන නිකන් අර පාර විලා බහැලා. ඉතින් මේ පැත්ත මේ ප්‍රශ්න තියෙනවා. මේ පාරවල් කැඩිලා මේ හරිය ඒ වගේ ප්‍රශ්න තියෙනවා. මෙතන ගොඩක් ආයෙ ගිහිල්ලා වගේ ලොකු නායක්. ඉතින් මේ වගේ තැන්වල යනකොට හිමින් යන්න ඕනේ. මාර ලොකු බස් කණ්ඩියක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ පාර එකපාර මේවා ගැටි තියෙන නිසා
මාත් ඔය වටපිටා බලයදී දැක්කේ නෑ ඉස්සලා ගැට්ටක් උඩින් ගිය. ඉතින් මේ වගේ තවත් මේ ගිලා බහැපු තැනක් තියෙනවා මේ. පේනවද දන්නේ නැහැ ඔයාලටම. පාර ගිලා බහැලා. මේ කැඩිලාම ගිහින් ඉතින් මේ ඉතින් මම හිතන ලොකේෂන් එක ළඟයි. එහෙම ෆීල් එකක් එනවා පොට්ට වටපිටාව දැක්කම ළඟයි කියලා හිතෙනවා. මම හිතන්නේ ඔව් ලොකේෂන් එක හරි හොඳයි. ලොකේෂන් එක ඉතින් මෙතනට අපි දෙන්න ගොඩාක් කැමති කාලෙකින් ආවේ. මේ මෙතන අපි දෙන්න බය වෙලා හිටියා. මේකලොම වැඩක් දානවා මේ. යාළුවෝ සෙට් එකක් කියලා යාළුවෝ කියන්නේ. සෙට් එකක් ඇවිල්ලා. හරි. ඉතින් මෙතන තමයි තන මම ඔයාලට විස්තර කියන්න අයියෝ අද අංකල් වහලා කඩේ. මෙතන තමයි අංකල් ඉන්නේ. දුරනවා කියන්නේ ඉතින් අපි ආවම අංකල් එක්ක කතා කරලා. මේ මෙතන තමයි වාහනේ දාලා විස්තර කතා කරන්නේ. ඉතින් අද යන්නේ. ඉතින් ෆයිනලි අපි ලොකේෂන් එකට ආවා. ඉතින් හොඳම වෙලාවක ඇවිල්ලා තියෙන කියලා හිතනවා. මොකද දැන් හවස සාමාන්‍යයෙන් දැන් 4ට කිට්ටු ඇති 4 නේ 4:05 වගේ වෙනවා ඇති. ඉතින් ඔයාලට පෙන්වන්න පොඩ්ඩක් වටපිටාව. මෙහෙම තමයි වටපිටාව තියෙන්නේ. මේ ඇවිල්ලා කොත්මලේ තියෙන විශේෂ තැනක් රණමුණේ පීල්ල. ඉතින් මෙතන මේ එක කාලට එක ලස්සනක් තියෙන්නේ. නංගි අතන්ට වෙලා ඉන්නවා. එයා එතන ස්කෑන් කරන. එතන අලුතෙන් බෝඩ් එකක් ගාලා අපි ගිය පාර ආව මේක තිබ්බේ නැහැ. ඉතින් මෙතන ලස්සනයි කියන්නේ. ඉතින් ඔයාලත් එන්න. මෙතන පිහිල්ලක් තියෙනවා. මේකේ ලොකු මේක නිකන් එසේ මෙසේ තැනක් නෙමෙයි. මේක ලොකු මේ කතාවක් තියෙන තැනක්. ඉතින් ගොඩක් කට්ටිය දන්නවා ඇති. දුටු ගැමුණු රජුරුවන්ගේ කතාව තියෙන මේකේ සැඟවිලා තියෙනවා. කියන්නේ පරණ කතාවක්. ඉතින් එයා පොඩි කාලේ තාත්තගෙන් වෙන්නලා ඇවිල්ලා මෙතන සැඟවිලා හිටියා කියලා කියනවා මේ කොත්මලේ පැත්තේ. ඉතින් එතකොට එයා නාපු තැනක් තමයි මෙතන. මෙතන ලොකු පීල්ලක් තියෙනවා. මේ පීල්ලත් විශේෂයි. මොකද මෙතන ඇවිල්ලා ඇත්තටම කියනවනම් මේක පුරාවිද්‍යා ස්ථානයක්. මෙතන මේ ලොකේෂන් එක මාල් ලස්සන. එහා පැත්තේ මෙතනින් එහා පැත්තේ තියෙන්නේ මහවැලි ගඟ යන්නේ. ඉතින් පොඩි අඩිපාරක් තියෙනවා. හරි. පිහිල්ල තියන්නේ අර ඊට එහා පැත්තේ අම්බලමක් තියෙනවා. ඒකත් ගල් වලින් හදලා තියෙන පීල්ලත් ඇරිලා තියෙන්නේ ගල් වලින්ම තමයි හදලා තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු. මේක මම කිව්වේ එක කාලට එක අමුතු ලස්සනයි කියලා. ඒ කියන්නේ දැන් මේ කාලේ ගොයන් හදපු ඒ කියන්නේ වැවෙන කාලේ. හරිද? දැන් කොළ පාටට තියෙන්නේ. තව කාලයක් යනවානේ ගොයන් පැහිච්ච කාලේ. එතකොට මේවා රන්වන් පාට වෙලා මේක එතකොට වෙනම ලස්සනක් තියෙන්නේ. හිතන්නකෝ. හරිද? ඉතින් ඔයාලට තේරෙන්නේ නැති මං කියන්නේ. ඊට පස්සේ මේ ගොයම සමනෙන් ඔක්කොම මේ වී ටික මේව කරාට පස්සේ සම්පූර්ණයෙන්ම මේක මං එහෙම කාලෙක ඇවිල්ලා තියෙනවා. ඒක එතකොට මේක තනි කරම මඩ තියෙන මඩ කියන්නේ මේ කීනගේ ගොයමට ලෑස්ති කරන. හරිද? අස්වන්නට ලෑස්ති කියන්නේ ආයි හිටවන්න ලෑස්ති කරන. එතකොට ඉතින් වෙන වයිබ් එකක් තියෙන. මං එක දවසක් ආවා. එතකොට මේ ඈතට වහිනවා. වැහිලා ඔය දැන් ලාවට ඔයගොල්ලෝ පේනවා ඇති මේ එතන වලාකුළක් තියෙනවා. ওই වලාකුළ වල කඳු වල මීදුමයි ඒ වයිබ් එක මම ඔයගොල්ලෝ ෆොටෝ එකක් දාන්න. මම ගත්ත ෆොටෝස් ඇති ඒ කාලේ ආපු මේ එතකොට මාරම වයිබ් එකක් තිබ්බේ. මේක ලස්සනයි. මෙතන ඉන්න පුළුවන් හවසටේම ඕන තරම් වෙලාවක් අපිට ඉන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි මං කියන ඔය ඔයාලට පොඩ්ඩක් පෙන්නන්නම්. මෙන්න මේක තමයි ඒකේ ගහලා තියෙන පිහිල්ලකින්. මට පේන්නේ තාමත් ඒ රිසෝට් එක මේ වහලා තියෙන්නේ. ඒකලුම් ගෙදරක කරන කට්ටියක්. එකපාරක් අපි ගොඩාක් පලින් ආපු පාර නංගි ඔය විස්තර අහලා තියෙනවා. ඒකලොන්ගෙන් කෝල් කරලා හරි මොකක් හරි දෙයකින්. ඔයාලා තාවොත් අනිවාර්යෙන් එන්න. මේ හරියෙන් තමයි අර වතුර එන්නේ. කන්ද උඩින් එනවා ඇත්තේ වතුර පාරක්. හරි. මෙතන කන්ද උඩින් එන වතුර පාරක්. මම මේක එකපාරක් නෑවා. අද නම් නාන්න පුළුවන් ඒත් දන්නේ බලමු. ඉතින් මෙතනින් තමයි මේ වතුර ඊටස් මෙතනට එකතු වෙනවා. ඊට පස්සේ මේක දෙකකට බෙදෙනවා. අතන
එකක් තියෙනවා. එක පැත්තකට යනවා මෙතන එක පැත්තකට යනවා. ඉතින් දෙපැත්තෙම නාන්න පුළුවන්. මේ මෙතන කට්ටිය නාන ඉඳම ඒක නාලි වුණාට පස්සේ ඔයාලට පෙන්නන්න. ඉතින් මෙතන අම්බලමක් තියෙනවා. ඉතින් මේක ගල උඩ හදලා තින්නේ. මෙතන කට්ටිය නම් නාන්නේ. මම පේනවා මම උඩ ඉන්නේ. මෙතන අම්බලම. ඉතින් ඔයාලට ඇවිල්ලා කෑම කාලා නාලා යන්න පුළුවන් මෙතන. හැබැයි මතක තියාගන්න අපිට සිදු කරන්න එපා කොළ කෑලි. කොළ විනාශ කරන්න එපා. ඉතින් තිබ්බ විදියටම තියලා යන්න. ඉතින් මේ අම්බලම ඔයගොල්ලන්ට ඇඳුම් මාරු කරන්න පුළුවන්. මෙතන ඇඳුම් ටික එනලා තියන්න පුළුවන්. මම මේ හරිය දැන් නංගිගේ ලස්සන ෆොටෝයක් ගත්තේ ඒ දවස්වල. මම ඒක දාන්නම් ඔයාලට බලන්න. ඉතින් ලස්සනට හදලා තියෙනවා ඉතින්. කට්ටියට ඉන්න පුළුවන් මේකේ. ඔයාලා දන්නවද දැන් බල්ලා තියෙනවද දන්නේ ගඟ දිගේ. ඒක මාල් ලස්සන. එයා මේකේ රැයක් ඉන්නවා මේ අම්බලම. මේ ඉතින් ඔන්නම් ගිහිල්ලා YouTube එකේ තියෙනවා. ඔන්නම් ගිහිල්ලා බලන්න. ඉතින් අපි එක දවසක් ආවම මෙතන ෆොටෝ ෂූට් එකකට ගිය තැනකුත් තියෙනවා. මම එතනත් පෙන්නන්නම් ඔයාලා ආවොත්. මේ අතනින් එන්නේ. ඊට අම්බලම පාස් කරලා ඔයාලට එන්න පුළුවන් මේක දිගේ. මෙතන තව පීල්ලක් තියෙනවා. මේ ඒකට කවුරුත් එන්නේ නැහැ. දන්නේ පීල්ලක්ද කියලා මම දන්න විදිහට පීල්ලක් එන්න ඕනේ. ඉතින් මේ හරියට ඇවිදින්න පුළුවන්. ඉතින් මේ පැත්තට ගොඩක් කට්ටිය එනවා අඩුයි මෙතන. වටපිටාව ඔයාලට පේන ඇති ගොඩාක් ලස්සන. මේ හවස වෙලාවට තමයි ගොඩක්ම ලස්සන ඇත්තටම. නානවා නම් දවල් වගේ එන්න වතුර සීතලයි. මේක මතක් කරන්න එපා. ගිනියම් සීතලයි. වතුර පාර අස්සට ගියාට පස්සේ අවුලන්නේ සම්පූර්ණම ආයේ තප්පරෙන් මුළු ඇඟම මේ වතුර පාට තෙමෙනවා. එතකොට සීතල යනවා. මේ හරියනුත් මේ පොඩි පීල්ලක් තියෙනවා. ඉතින් අපි මෙතන ඉඳන් අන්න අර කුරුල්ලෝ ඉන්නේ. මේ හරි. මේ හරි කුරුල්ලෝ අංශුවක් ඉන්න. ඉතින් මගේ කැමරාව දැන් බැටරි ඔක්කොම බහලා. මේ ඉතින් මෙතන ෆොටෝ ගැහුවා අපි. ලස්සන එතන. ඉතින් මේ හරියත් නිදහස්. ඉතින් කවුරුත් වැඩි මෙතනට එන්නේ. සෙනග හිටියත් මේ අතන පාර තියෙනවා. මෙතන ගහලා තියෙනවා ෆොටෝස් මම හරි ආසයි. මගේ ෆෝන් එකෙන් ගැහුවද කොහෙද? CTB බස් එක යනවා මේ හරිය. ඉතින් ඒක මාල් ලස්සනයි. රතු පාට බස් එක. ඒකේ මාර වයිබ් එකක් එනවා ෆොටෝ එකට. ඔයාලට පේනවා ඇති. ඉර මෙතනින් බැහැගෙන යනවා. ඉතින් අර තිබ්බ අර කහ ගතිය දැන් ඔක්කොම ගියා. අර අත්තරම් පාට ගතිය. දැන් ඒ ටික තියෙන්නේ අතන ඉර බැහැලා ගිහිල්ලානේ. අපි මේ හරින් නවතී ගොඩක් වෙලාවට දැන් ටක් ගාලා යන්න ඕනි ගෙදර. මේ ඉතින් ඒක නිසා වීඩියෝ එක හොඳයි නම් ඉතින් ලයික් එකක් දාන්න. මතක ඇතුව subscribe කරන්න අපිව. ඉතින් ඉස්සරහට මේ වගේ වීඩියෝස් ගේන්න. ඔයාලත් එන්න. මෙතන ලස්සනයි. දවස් 2-3ක් ඉඳලා එන්න. මොකද ගොඩක් දේවල් තියෙනවා බලන්න. ආයෙ අපි එන්න බලාපොරොත්තු වෙනවා. වටපිටාව පේනවනේ මගේ බෑග්ග්‍රවුන්ඩ් එක කොච්චර ලස්සනද කියලා. ඉතින් මේ හරිය වෙනම වයිබ් එකක් තියෙන්නේ. අපි ආස තැන් වලින් එකක් තමයි. එහෙනම් හැමෝටම සුබ දවසක්. ඉතින් thank you වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවට. අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් හැමෝටම peace.